හෙල ළමයි අද අපි හදන්න යන්නේ 2022 O level ප්‍රශ්න පත්තරේ තියෙන ජ්‍යාමිතිය ගාන. ඉතින් මේක 9 වෙනි ප්‍රශ්නය. අපි දැන් මේක කියවලා බලමු කොහොමද හදන්නේ කියලා. මේකේ තියෙනවා දී ඇති රූපයේ ABCD වෘත්ත චතුරස්‍රයේ AB සමානයි BC හා CD සමානයි DA වේ කියලා. එතකොට DCA x ලෙස ගන්න. දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. පළවෙනි ප්‍රශ්නය තමයි D හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකය DT නම් AC සමානයි DT සමාන්තර බව පෙන්වන්න. දෙවැනි ප්‍රශ්නය BD මගින් ABC සමච්ඡේද වන බව පෙන්වන්න. තුන්වෙනි ප්‍රශ්නය තමයි BD යනු D ඇති වෘත්තයේ විෂ්කම්භයක් බව පෙන්වන්න. එහෙනම් අපි දැන් මේක හදන්න ගමු. ඉතින් ළමයි මම මේ රූපය මගේ කොලේ පිටපත් කරගත්තා. ඉතින් එයාලා දීපු තොරතුරු ටික මම මගේ කොලේත් මාක් කරගත්තා. ඉතින් මෙයාලා මෙන්න මේ කෝණය x විදියට ගන්න කියලා තියෙනවා. ඉතින් අපි මුලින්ම අපි මේ රූපේ පුළුවන් දත්ත ටික මාක් කරගෙන ඉන්න ඕනේ මේ ජ්‍යාමිතිය ගාන හදන්න කලින්. ඉතින් මෙයාලා මේකේ මෙන්න මේ පාද දෙක දීලා තියෙනවනේ. ඒ පාද දෙක සමානයි කියලා දීලා මෙතන x කෝණය විදියට ගන්න කියලා තියෙනවා. ඉතින් අපිට මේ ගානේ මෙන්න මේ දෙක මතක් වෙද්දිම අපිට මතක් වෙන ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ දෙකද සමානයි. ඉතින් මේ ත්‍රිකෝණය ගත්තාම මේකේ පාද දෙක සමානයි. ඒ කියන්නේ මේ කෝණය x නම් මෙන්න මේ කෝණයත් x. මේ ත්‍රිකෝණයත් එහෙමයි. එතකොට මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණය අපි y විදියට ගත්තොත් මෙන්න මේකට සම්මුඛ කෝණ දෙක සමාන වෙන හින්දා මේකත් y කෝණය විදියට අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනි ගානේ කියන්නේ AC සමාන්තර වෙනවා DT කියලා පෙන්වන්නනේ. ඉතින් අපිට රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න නම් තියෙන එක ක්‍රමයක් මතක් වෙනවා. ඒ තමයි ඒකාන්තර කෝණ කියලා පෙන්වුවොත් අපිට මෙන්න මේ ඉරි දෙක සමානයි කියලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ AC සමාන්තරයි DT. එහෙනම් අපි බලමු මේ පළවෙනි ගාන කොහොමද හදන්නේ කියලා. ඉතින් ළමයි මම මේ ගාන හදලා මෙන්න මේ වගේ තමයි ලියාගත්තේ. ඉතින් මම මේක හදන විදිය ඔයාලට කියලා දෙන්නම්. ඉතින් දැන් මෙන්න මේ AC පාදය DT පාදයට සමාන්තරයි කියන්නනේ තියෙන්නේ. ඉතින් මේක ඒකාන්තර කෝණයක් විදියට ගත්තොත් මෙන්න මේ මෙතන කෝණේ මෙන්න මේ මෙතන කෝණේ සමාන වුණා නම් අපිට මේක ඒකාන්තර කෝණයක් කියලා AC DT සමාන්තරයි කියලා ගන්න පුළුවන්. ඉතින් මේ කොහොමද සමාන්තර කරගන්නේ? අපි බලමු. මේකේ TDC ඒ කියන්නේ මෙන්න මේ කෝණය. අපි එක මාක් කරගමු. TDC මෙන්න මේ කෝණය සමාන වෙනවා DAC කියන කෝණයට. ඒ මොකද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. අපි දන්නවා ස්පර්ශක ප්‍රමේයයන් අතර එකක්. ඉතින් මේ කෝණය මෙන්න මේ ජායට සම්බන්ධයි. මේ ජායෙන් මෙන්න මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය යටතේ TDC කෝණය DAC කෝණයට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. හැබැයි තාම ඒකාන්තර නැහැ. ඉතින් අපි දන්නවා මෙන්න මේ DAC කියන කෝණය DCA කියන කෝණයට සමානයි. මොකද ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් සම්මුඛ කෝණ දෙක සමානයි කියලා අපි ඉගෙන ගත්තා. ඒක හින්දා මේ DAC කියන කෝණය ACDට සමාන වෙනවා. ඒක නිසා අපිට පුළුවන් මෙන්න මේ ACD කියන කෝණයයි CDT කියන කෝණයයි සමාන කරලා මෙන්න මේ මෙතන ඒකාන්තර කෝණයක් හදාගන්න. එතකොට යාළුවනේ මෙතන x නම් මෙතනත් x කෝණයක් බවට පත් වෙනවා. මේ කෝණයට මේ කෝණය සමානයි. ඒකාන්තර කෝණය යටතේ මෙන්න මේ AC කියන පාදය DT කියන පාදයට සමාන්තර වෙනවා. ඉතින් මෙහෙම තමයි අපි පළවෙනි ගාන ගොඩ දාගන්නේ. ඉතින් යාළුවනේ දෙවැනි ගානෙන් අපිට කියන්නේ මෙන්න මේ BD පාදය මගින් මෙන්න මේ ABC කියන කෝණය සමච්ඡේදනය කරනවා කියලා. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මේ ABD කියන කෝණය DBC කියන කෝණයට සමාන කරා නම් වැඩේ හරිනේ. ඉතින් මම මේ ලියලා තියෙන විදියට තමයි ඒක කරන්නේ. ඒක මම කොහොමද කරේ? අපි දන්නවා ACD කියන මෙන්න මේ කෝණය x කෝණය සමාන වෙනවා DBA කියන කෝණයට. ඒ කොහොමද? ඒ එකම ඛණ්ඩයේ කෝණ හින්දා. ඉතින් මෙන්න මේ කෝණය x නම් මේ කෝණයත් අපිට x විදියට ගන්න පුළුවන්. ඊළඟට DAC කියන මෙන්න මේ x කෝණය අපිට DBC කෝණයට සමානයි කියලා ගන්න පුළුවන්. ඒ
ඒත් එකම කණ්ඩේ කෝණ හින්දා. ඉතින් මේ DAC කෝණයේ x නම් DBC කියන කෝණයත් x වෙනවා. ඉතින් යාළුවනේ මං හිතන විදියට දැන්ටමත් අපි සමාන කරලා ඉවරයි. ඉතින් මෙන්න මේ ABD කියන කෝණයත් x නම් DBC කියන කෝණයත් x නම් මෙන්න මේ ABDට DBC කියන කෝණය සමාන වෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ BD පාදය මගින් ABC කෝණය සමච්ඡේදනය කරනවා කියලා. ඔන්න අපේ දෙවනි ගානත් ඉවරයි. ඉතින් මේක තමයි අවසාන ගාන. ඉතින් මේ BAC කෝණයයි CAD කෝණයයි එතකොට ෆුල් කෝණය BAD කෝණය. එතකොට මේ BCA කෝණයයි ACD කියන කෝණයයි දෙකම එකතු වුනම ෆුල් කෝණය තමයි BCD කියන කෝණය. එතකොට අපි දන්නවා දැන් මේක වෘත්තයේ මත පිහිටි ලක්ෂ ටිකක් හින්දා මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරකයි. ඒ කියන්නේ මේ y ධන x ලුයි මේ y ධන x ලුයි දෙකම අංශක 180ට සමාන වෙනවා. ඒ කියන්නේ 2y ධන 2x සමාන වෙනවා අංශක 180ට. ඉතින් අපි එක පැත්තක හොයාගන්න නම් මේ සමීකරණෙම දෙකෙන් බෙදනවා. එතකොට එක පැත්තක එනවා x ධන y 90යි කියලා. මේ සමීකරණෙම අපි දෙකෙන් බෙදුවාම. ඉතින් අපි දන්නවා ඉතින් අපි ගත්තොත් මෙන්න මේ BAC කියන කෝණයට සමාන වෙනවා BDC කියන කෝණය. ඒ මොකද එකම ඛණ්ඩයේ කෝණ හින්දා. එතකොට මේ BAC කියන කෝණය y විදියට ගත්තොත් BDC කියන කෝණයත් අපිට y විදියට ගන්න පුළුවන්. දැන් අපිට මේ සමීකරණය බෙදුවාම ආවා x ධන y අංශක 90යි කියලා. ඉතින් හොඳට බලන්න මෙන්න මේ කෝණය. ඒ කියන්නේ BDT කියන කෝණය. ඒකත් x ධන y. ඒ කියන්නේ x ධන y අපි හොයාගත්ත ඉස්සෙල්ලා 90යි කියලා. ඒ කියන්නේ මෙන්න මේ BDT කියන කෝණය අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ BD කියන එක DTට ලම්බ වෙනවා. අපි දන්නවා ස්පර්ශකයත් කේන්ද්‍රයේ සිට ඒ ස්පර්ශකයට ඇඳි රේඛාවත් ලම්බ වෙනවා කියලා. එතකොට මෙන්න මේ රේඛාවේ කොහේ හෝ තැනක කේන්ද්‍රය තියෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන්. ඉතින් කේන්ද්‍රයේ සිට වෘත්තයට අඳින රේඛාව දිගටම ඇඳහම අපි ඒක දන්නවා ඒක විෂ්කම්භයක් කියලා. ඉතින් ඒකෙන් අපිට සරලවම මෙන්න මේ BD කියන්නේ විෂ්කම්භයක් කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මෙහිම තමයි 2022 ජ්‍යාමිතිය ගාන සරලවම ගොඩ දාගන්නේ.